අයිබෝන් ළමයි මම අද එකතු වෙන්නේ ඔයාලගේ හතරවෙනි වීඩියෝ එකත් එක්ක අද මම කරන්න හිතාගෙන ඉන්නේ පළවෙනි පේපරේ ව්‍යුහගත ප්‍රශ්නෙට එන පරිමිතිය වර්ගඵලයට සංයුක්ත රූපයක් දීලා තියෙනවා. ඒක ගොඩ දාගන්න අවශ්‍ය තියරි ටික මතක් කරන එක. මේක සාමාන්‍යයෙන් ගොඩක් අය කරනවා. මුලින්ම පාඩමට මෙන්න මේ වගේ සමචතුරස්‍රයක් ගත්තොත් මෙන්න මේ සමචතුරස්‍රයේ පරිමිතිය කියන්නේ සමචතුරස්‍රයේ වටේ දිග ත්‍රිකෝණාශ්‍රය ත්‍රිකෝණය වෘත්තය ඔය මොකක් ගත්තත් සංයුක්ත රූපයක් ගත්තත් වටේ දිග තමයි පරිමිතිය කියලා කියන්නේ. මෙන්න මේ මැදින් තියෙන ඉරි කෑලි ඒවා මේවා මුකුත් මේකට එකතු වෙන්නේ නැහැ. වටේ දිග විතරමයි. ඔයාලා 6 7 අවසරේ ඉඳන් දන්නවා සමචතුරස්‍රයක පැති හතරම සමානයි. මෙන්න මේ පැති හතරම සමානයි කියන තමයි මෙන්න මේ තනි ඉරි කෑලි වලින් ඒක සංකේතවත් කරලා දෙන්නේ. දැන් මේ ඍජුකෝණාශ්‍රය දිහා බලන්න. තනි ඉරයි. ඒ කියන්නේ මෙයා 8 සෙන්ටිමීටර් නම් මෙන්න මෙයා 8 සෙන්ටිමීටර්. මෙන්න මේ ඉරි කෑලි දෙක සමානයි. ඉරි කෑලි දෙක තියෙන රේඛාවේ දිගට මේ ඉරි කෑලි දෙක තියෙන රේඛාවේ දිග සමානයි. ඒක සංකේතයක්. මේක 12 cm නම් මෙන්න මෙයාගේ දිග 12 cm. හරි. ඔය සංකේත ක්‍රමයේ හුරු වෙන්නේ මුලින්ම. ඊගාවට මෙන්න මේකේ දැන් ඔයාලට ඔය කියන තල රූප තියෙනවා මෙන්න මෙහෙම මේ වගේ කොටුවයි ඊට පස්සේ මේක ගොවිපලක්ලුයි. මේකේ පැත්තක පොකුණක් තියෙනවා. තව පැත්තක කැරට් වගා කරලා තියෙනවා. ඔය වගේ සංයුක්ත රූපයක් දීලා ඒ තැන්වල පරිමිති වර්ගඵල තමයි අහන්නේ. මේ මෙහෙම සංකේතයක් දීලා දීපොත් මේකට මේක සමානයි. දැන් ඔයාලා තේරුම් ගන්න පුළුවන් වෙන්න බෑ. මේ ඉරි කෑලි තුනම 6යි. දැන් මේක 6 කියලා දීලා දීපොත් මේ දෙකත් 6යි කියලා ඔයාලා තේරුම් ගන්න ඕනේ. මේකට 8යි කියලා දීලා දීපොත් මේ ඉරි කෑලි දෙක වැදිලා තියෙන හැම තැනම තියෙන ඒවා 8යි. අන් එහෙම තේරුම් ගන්න එපා. ඒකට තමයි මුලින්ම සංකේත ක්‍රමය කියලා ඉතියි. හරි. පරිමිතිය කියන්නේ වටේ දිග. ඒක ඔළුවට අරන් වටේ දිග සේරම එකතු කරගෙන යන්න. මෙන්න මේ සමචතුරස්‍රය නම් සෙන්ටිමීටර් 5 කෑලි 7ක්. සෙන්ටිමීටර් 5 කෑලි 4ක් එකතු වෙලා 25 සෙන්ටිමීටර් කියලා තමයි එන්නේ. මේ ඍජුකෝණාශ්‍රයත් එහෙමම තමයි. 8 cm වලට 12 cm එකතු වෙනවා. මේක. ආයෙත් මෙච්චර ලේසි ලකුණු නම් ළමයි මග අරගන්න එපා. 40යි 100යි. මේ වගේ මේක 12යි මේකත් 6යි මේකත් 6යි. 6යි 100 6යි 100 12යි 100 24යි සෙන්ටිමීටර් කියලා එනවා. මේ තුන නම් ඔයගොල්ලෝ කලින් ඉඳන් පරිමිති ගන්න දන්නවා. පොඩි විශේෂ අවස්ථාවකට තියෙන්නේ වෘත්තය කියන එක තමයි. ඒකත් කලින් වසරවල ඉගෙනගෙන තියෙන එක. වෘත්තයක හරි මැදට කියනවා කේන්ද්‍රය කියලා. කේන්ද්‍රය ඉඳන් යම් නිශ්චිත දුරකින් මෙහෙම අදින රවුමකට තමයි කියන්නේ වෘත්තයක් කියන්නේ. ඒකින්ද රවුමේ මේ වටේටම තියෙන දිග සමානයි. මෙන්න මේකට කියනවා අරය කියලා. ආර් අකුරේ සංකේතවත් කරනවා. මෙන්න මේ වටේ දිග එහෙම නැත්නම් පරිමිතිය වෘත්තයක පරිමිතියට කියනවා ලස්සන නමක් පරිධිය කියලා. ඒ කියන්නේ හිතන්නකෝ පොඩි වෘත්තයක් තියෙනවා. ඕක වටේ කවුරු හරි ඇවිදගෙන යනවා. කුඹිය කියලා හිතන්නකෝ මෙතනින් පටන් ගන්න ආයෙ මෙහෙම මෙතෙන්ට එද්දි එයා ගෙවල යන දුරට කියනවා පරිධිය කියලා. ඒක හොයන්න සමීකරණයක් තියෙනවා 2πr කියලා. ෆයි කියන එක ඔයාලට උගන්වනවා සංකේතයක් විදිහට ඒකේ අගය 22 බෙදීම 7. ඔන්න ඕක ඔළුවට දාගන්න. ඔතන ෆයි අකුර තිබ්බා. ඒකේ අගය තමයි 22 බෙදීම 7යි. 22 බෙදීම 7යි. ඕක ඔළුවේ තියාගන්න. දැන් ඔයාලට ප්‍රශ්නයක් කියලා කියන්නකෝ. අරය 7යි cm වන වෘත්තයක පරිධිය සොයන්න. මෙච්චර ලේසි ප්‍රශ්නයක් එන්නේ නැහැ. 2πr කියලා දැම්මා. මේ දෙක වැඩි කිරීම. ෆයි කියන්නේ 22 බෙදීම 7යි. වැඩි කිරීම r කියන්නේ අරය. අරය 7යි කියලා දීලා තිබ්බනේ 7යි. භාග සුළු කිරීම දන්නව නේද? 7 7 කැපෙනවා. මේක 44යි 100. භාග සුළු කිරීම ඔය බේසික් ටික බැරි කවුරු හරි ඉන්නවා නම් පාලි මැසේජ් එකක් දාන්න. එතකොට මම මේ වීඩියෝ එකත් හදලා දානවා. හරිනේ. මෙහෙම පරිධිය හොයාගන්නත් පුළුවන්. වෘත්තයක පරිධිය නිකම්ම 2πr වල අගයන් ආදේශ කරන්න තියෙනවා. ෆයි කියන එක දන්නවා. r කියන්නේ අරය. වෘත්තයේ අරය දෙනවා නම් අපිට ඒ වෘත්තයේ වට ප්‍රමාණය කීයද කියලා හොයාගන්න පුළුවන්. මේකෙම තව පොඩි දෙයක් තියෙනවා. පරිධියෙන් කොටසක්. ඒකකට කියනවා ඡාප දිගක් කියලා. මෙන්න මේ වගේ. මෙතන ඉඳන් මෙතෙන්ට කියලා ගන්නකො. ඔන්න ඔය තීටා කෝණයක් හැරුණාම තියෙන ඡාප කොටසේ මෙන්න මේ දිගට කියනවා ඡාප දිගක් කියලා. මේ S කියලා මම මාක් කරන්නේ ඡාප දිගක් කියලා.
ඔනේ චාප දිගත් හොයන්න පුළුවන් මේ සූත්‍රෙම තමයි 2πr වැඩි කිරීම 360න් θ. ඔහොම කිව්වට තේරෙන්නේ නැහැ. උදාහරණයක් බලන්න. එහෙම කියලා. හරිද? මේ කෝණේ අංශක 60යි. කෝණේ අංශක වලින් දීලා තියෙනවා. මේක 7යි සෙන්ටිමීටර්. මෙන්න මේ චාප කොටස මෙන්න මේ කොටස විතරයි එන්නේ ළමයි. ඔයාලට මේ මුළු රූපෙම ඕන නම් මේකට මේ අරයන් දෙක එකතු කරගන්න. මේ දෙකම සමානයිනේ. අරයන්. වෘත්තයක අරයන්. මෙන්න මේ දිග හොයාගන්න පුළුවන් 2πr වතාවක් 360න් θ. 2π කියන්නේ 22 බෙදීම 7යි. r කියන්නේ 7යි. කෝණේ 60යි. 60 බෙදීම 360. මේ 7ට මේ 7 කැපෙනවා. දෙවරක් 22 44යි. වැඩි කිරීම. මේ 60ට 60 ඒවා 1යි. 360ට 60 ඒවා 6යි. 60ට 60 ඒවා 1යි. 360ට 60 ඒවා 6යි. ඒක වැඩි කිරීම 6කින් කියලා එන්නේ. මේක තවත් සුළු කරගන්න පුළුවන් 22 බෙදීම 3ක් විදියට. 3යි 100. මේක ඕනනම් බෙදලා ගන්න 7.0 ගානක් එයි. ඔහොම චාප දිගක් හොයන්නත් පුළුවන්. කෝණේ දන්නවනම් අරය දන්නවනම් 2πr වතාවක් 360න් θ කියන එක දාලා චාප දිගක් හොයන්නත් පුළුවන්. මේ චාප දිග හොයන එකේ හැම වැදගත්කම තමයි ඔයාලට දෙන සංයුක්ත රූපවල සෑහෙන පොකුණු එහෙම හදලා තියෙනවා මෙන්න මෙහෙම. එහෙම නැත්නම් මෙන්න මෙහෙම දීලා මෙන්න මේ ඉතුරු කෑල්ලට පොකුණක් දෙනවා. ඔහොම. මෙන්න මේ කෝණේ 90යි. මේ අංශක 90 කෝණය එහෙම දන්නවනේ. මෙන්න මේ කෝණේ 180යි. 180යි අංශක මෙන්න මෙයා. මෙන්න මෙයා අංශක 90යි. ඔය සාමාන්‍ය දැරීමක් චුට්ටක් ඕනේ. මෙන්න මේ වගේ රූපස්තර ඔය චාප දිගවල හොයන්න ඕනේ. දැන් මේ රූපේ පරිමිතිය වන්න කිව්වොත් මේ සේරම දැනගෙන ඉන්න එපා. ඒකින්ද තමයි ඔවත් කිව්වේ. හරි. ඊගාවට කියන්නේ වර්ගඵලය. වර්ගඵලය කියන්නේ මෙන්න මේ ද්විමාන තලයේම තියෙන concept එක. වර්ගඵලය කියන්නේ මෙන්න මේ 60 තලය. මෙන්න මේ 60 තලය ගන්නවා. මේ 60 තලය මෙන්න මේ ද්විමාන තලයේ අයත් කරගන්න ඉඩ ප්‍රමාණය. මෙන්න මේ අයත් කරගෙන තියෙන ඉඩ ප්‍රමාණයට කියනවා වර්ගඵලය කියලා. පරිමිතිය නම් නිකම්ම වටේ එක එකතු කරන්න තිබ්බේ. වර්ගඵලය ගන්න නම් පොඩි ක්‍රම ටිකක් තියෙනවා. හරි. අපි බලමු මේ මොනවද කියලා. මුලින්ම සමචතුරස්‍රයක වර්ගඵලය දන්නවනේ ඔයගොල්ලෝ. සමචතුරස්‍රයක වුණත් ඍජු කෝණාශ්‍රයක වුණත් වර්ගඵලය හොයන්නේ මේ පැත්තේ දිග 8යි නම් මේ පැත්තේ දිග 12යි නම් පැත්තක දිග නැත්නම් දිග වැඩි කිරීම පළලෙන් එනවා ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය. සමචතුරස්‍රයක නම් පැති දෙකම සමානයිනේ දිගත් 8යි නම් පළලත් 8යිනේ. ඒකෙන් හොයන්න පුළුවන්. 8 වැඩි කිරීම දිග වැඩි කිරීම පළල කියලාම ගන්න ඕන. 64යි 100 වර්ගය. හැම වෙලේම වර්ග සෙන්ටිමීටර කියලා දාන්න වර්ගඵලය නම් වර්ගඵලයක් තිබ්බොත් වර්ග සෙන්ටිමීටර කියලාම දාන්න. පරිමිතියක් කියලා තිබ්බොත් විතරයි නිකම්ම සෙන්ටිමීටර. සමචතුරස්‍රයේ ඍජු කෝණාශ්‍රය කොහොමද දෙන්නේ කියලා දැන් ඔයගොල්ලන්ට තේරුණා. ඊගාවට ත්‍රිකෝණය. ත්‍රිකෝණයට කලින් අපි යන සමාන්තරාශ්‍රය. සමාන්තරාශ්‍රය කියන්නේ සම්මුඛ පාද සමාන ඒ වගේම සමාන්තර. සම්මුඛ පාද දිගින් සමාන ඒ වගේම සමාන්තර. මේ දෙන්න සම්මුඛ පාද දෙන්න දිගින් සමානයි. මේ දෙන්නත් දිගින් සමානයි. ඒ වගේම මෙයාට මෙයා සමාන්තරයි. මෙයාටත් මෙයා සමාන්තරයි. ඔය කොහොම තමයි සමාන්තර ආශ්‍රයක් අදින්. මෙන්න මේ සමාන්තර ආශ්‍රය කියනවා ලම්බ උසක්. මෙන්න මේ දෙක දන්නවා නම් මේ ලම්බ උස දරාගෙන ඉන්න පාද දෙකට කියනවා ආධාරක පාද කියලා. මේක ලම්බ උස, මේ දෙන්න ආධාරක පාද. ආධාරක පාද දෙකම දිගින් සමානයිනේ. ආධාරක පාදය අපි හිතමු 13 සෙන්ටිමීටර. ලම්බ උස අපි හිතමු 10 සෙන්ටිමීටර. ඔන්න ඔය දෙක දන්නවනම් ඔයාලට මේ සමාන්තර ආශ්‍රය වර්ගඵලය හරිම ලේසියෙන් හොයාගන්න පුළුවන්. ආධාරක පාදය වැඩි කිරීම ලම්බ උස. ඔන්න ඔය කියන සම්බන්ධතාවයෙන් සමාන්තර ආශ්‍රයක වර්ගඵලය හොයන්න පුළුවන්. 13යි 100 වැඩි කිරීම 10යි 100. 130යි වර්ග සෙන්ටිමීටර. හරි නේද ළමයි? සමාන්තර ආශ්‍රිතයි.
සමාන්තරාශ්‍රයක විකර්ණ වලින් වර්ගඵලය සමච්ඡේදනය වෙනවා කියලා කතාවක් තියෙනවා. ඔය ක්‍රමයන් එහෙම දන්න ළමයි ඉන්නේ හින්දා මම කිව්වේ. එතකොට මෙන්න මෙහෙම විකර්ණය කියන්නේ මේ එක කොටක ඉඳන් සම්මුඛ කෝණයට අදින් රේඛාව. මෙහෙම ඇන්දොත් මේක බෙදෙන්නේ සමාන ත්‍රිකෝණ දෙකකටලු. ඒ කියන්නේ අපිට ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නත් මෙන්න මේ කන්සෙප්ට් එකම පාවිච්චි කරන්න පුළුවන්. එතනක් තියෙන ලම්බෝසම. අරකින් භාගයනේ. එහෙනම් මේ ත්‍රිකෝණය අමතක කරමු ත්‍රිකෝණ දෙකෙන් එකක් ගමු. අපිට වර්ගඵලය හොයන්න ආවේ ත්‍රිකෝණයක් කියලා හිතමු. එහෙමනම් භාගයයි ආධාරක පාදයේ වැඩි කිරීම ලම්බ උස. ඕකේ මේනවා ත්‍රිකෝණික වර්ගඵලයක් 13යි මේක කියලාගත්ත 10යි. මේකට සමානම එකක් අනිත් පැත්ත හරවලා තිබ්බොත් නේද මෙහෙම සමාන්තරාශ්‍රයේදී. ඒක හින්දාම සමාන්තරාශ්‍රයේ වර්ගඵලය වෙන සූත්‍රෙන්ම ත්‍රිකෝණේ වර්ගඵලය වෙන සූත්‍රය ව්‍යුත්පන්න කරගන්න පුළුවන්. සමාන්තරාශ්‍රයක නම් ආධාරක පාදයේ වැඩි කිරීම ලම්බ උස ත්‍රිකෝණයක නම් මෙන්න මෙහෙම ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්න කියලා තිබ්බොත් ආධාරක පාදයේ වැඩි කිරීම ලම්බ උස බෙදීම 2. එහෙම නැත්නම් භාගයක් ආධාරක පාදයේ වැඩි කිරීම ලම්බ උස. හරිද? මේකේ මම ඔයාලට තව පොඩි දෙයක් මෙහෙම කියන්නම්. මේ ත්‍රිකෝණ වල ගොඩක් අය පැටලෙන ආධාරක පාදයේ ලම්බ උස හොයන්න. ලම්බ උස කියන්නේ නම් මේ අංශක 90නේ. අපි මෙහෙම ගමුකෝ. මේ එක ශීර්ෂයක ඉඳන් එයාගේ බද්ධ පාද දෙක මේ ශීර්ෂයට ගෑවිලා තියෙන පාද දෙක කියනවා බද්ධ පාද දෙක කියලා. එක ශීර්ෂයේ ඉඳන් එයාගේ බද්ධ පාද දෙක නොවන පාදයකට ඇඳ ලම්බය ලම්බ උස කියලා කියනවා. ඒ ඇඳ පාදයට කියනවා ආධාරක පාදය. ඒකෙන් හොයාගන්න පුළුවන්. එක ශීර්ෂයක ඉඳන් අනිත් පාදයට ගහන ලම්බය කියනවා ලම්බ උස කියලා. ඒක දරාගෙන ඉන්න පාදයට කියනවා ආධාරක පාදය කියලා. හරි. ත්‍රිකෝණෙත් හරි සමාන්තරාශ්‍රෙත් හරි. සමචතුරස්‍රේ නම් වර්ගඵලය හොයන්නේ පැත්තක දිග වැඩි කිරීම පැත්තක දිග. ඍජුකෝණාශ්‍රේ නම් වර්ගඵලය හොයන්නේ දිග වැඩි කිරීම පළල. සමාන්තරාශ්‍රයක නම් ආධාරක පාදයේ වැඩි කිරීම ලම්බ උස. ත්‍රිකෝණයක වගේ නම් භාගයක් ආධාරක පාදයේ වැඩි කිරීම ලම්බ උස. කෙටි ප්‍රශ්නකට වගේ આવොත් කියලා ට්‍රැපීසියම් එකත් මම ඔයාලට කියන්නම්. මේකත් මතක තියාගන්න. ට්‍රැපීසියම් වර්ගඵලය හොයන්නේ ට්‍රැපීසියමෙත් තියෙනවා ළමයි ලම්බ උසක්. ට්‍රැපීසියම් වර්ගඵලය හොයන්නේ භාගයක් ආධාරක පාද දෙකෙහි දිගෙහි එකතු. ආධාරක පාද දෙකේ දිගේ එකතුව. ඔයාලට උනා ලියා ගන්න ඕන. ලම්බ උස. ආධාරක පාද දෙකෙහි දිගේ එකතුව දිගේම ලම්බ උස. භාගයක් ආධාරක පාද දෙකේ දිගේ එකතුව වැඩි කිරීම ලම්බ උස. මේවා නිකන් ඉන්න ගමන් ඔය කුස්සියට යන ගමන් අම්මට කියන්නේ. අම්මේ ත්‍රිපිසියම් වර්ගඵලයේ භාගයක් ආධාරක පාද දෙකේ දිගේ එකතුව වැඩි කිරීම ලම්බ උස. මොන හරි කී කියන්නේ. දැන් හිතන්නකෝ මේකේ 13යි කියලා. මේකේ 7 සෙන්ටිමීටර කියලා. ලම්බ උස 10 සෙන්ටිමීටර කියලා කියන්නකො. එතකොට කරන්න තියෙන්නේ භාගයක් ආධාරක පාද දෙකේ දිගේ එකතුව 13යි 7යි කියන්නේ 20යි. වැඩි කිරීම ලම්බ උස 10යි. ඕක සුළු කරලා ගත්තා නම් 100යි වර්ග සෙන්ටිමීටර කියලා ට්‍රැපීසියම් වර්ගඵලයක් හොයාගන්න පුළුවන්. හරි සරලයි. සූත්‍ර ටික මතක තියාගන්න විතරයි තියෙන්නේ. මම ආයෙ පාරක් සූත්‍ර ටික කියනවා. වීඩියෝ එක දික් වුණාට කමක් නැහැ. සමචතුරාශ්‍රයක නම් පැත්තක දිග වැඩි කිරීම පැත්තක දිග. ත්‍රිකෝණාශ්‍රයක නම් දිග වැඩි කිරීම පළල. සමාන්තරාශ්‍රයක නම් ආධාරක පාදයේ වැඩි කිරීම ලම්බ උස. ත්‍රිකෝණයක නම් භාගයක් ආධාරක පාදයේ වැඩි කිරීම ලම්බ උස. ත්‍රිපිසියමක නම් භාගයක් ආධාරක පාද දෙකෙහි දිගෙහි එකතුව වැඩි කිරීම ලම්බ උස. දැන් ඔයාලට තියෙන්නේ ත්‍රිකෝණික වර්ග මේ වෘත්තයක වර්ගඵලය වෙන එක විතරයි. ඊළඟට බලන්න. කේන්ද්‍රයක් නියත දුරකින් හැදෙන රවුමකට කියනවා වෘත්තයක් කියලා. මෙන්න මේ වෘත්තයෙන් ආවරණය වෙන ප්‍රදේශය හොයන්න පුළුවන්. මෙන්න මේ කන්සෙප්ට් එකේ ආරය r කියලා ගන්නකො. එතකොට මේ වෘත්තයේ වර්ගඵලය 5r වර්ගය. 5 කියන්නේ ඔයාලා කලින් දන්න 22 බෙදීම 7ම තමයි. හිතන්නකො ආරය 7ක් වන වෘත්තයක් තියෙනවා. එයාගේ වර්ගඵලය අහනවා කියලා. එතකොට කරන්න තියෙන්නේ 5r වර්ගය. මේකත් මම කියලා ඉන්නම්කො. a ගේ තුන්වෙනි බලය. a ගේ තුන්වෙනි බලය කියන්නේ a වැඩි කිරීම a. b ගේ හතරවෙනි බලය. b වැඩි කිරීම b. ඒ කියන්නේ මෙතන 5r වර්ගයනේ. ඒ කියන්නේ 5 වැඩි කිරීම r වැඩි කිරීම r කියන එක. හරිද? මෙතන r කියන්නේ 7යි කියලා හිතන්නකෝ. ඒතර 5 කියන්නේ 22 බෙදීම 7යි. අරය 7ක් වන වෘත්තයකනේ. 7 වැඩි කිරීම 7. මේ 7කට එක 7ක් කැපෙනවා.
22 වැඩි කිරීම 7 කියන්නේ 154යි වර්ග සෙන්ටිමීටර්. ත්‍රිකෝණයක වර්ගඵලයක් මෙන්න මෙහෙම හොයන්න පුළුවන්. සූත්‍රය මතක තියාගන්න. වර්ගඵලය නම් πr වර්ගය පරිධිය නම් 2πr. කොහොම හරි මේ සමීකරණ දෙකේම දෙකේ ඉලක්කම තියෙන එක තැනක විතරයි. වෙනස තියෙන්නේ වර්ගඵලය නම් වර්ග වෙනවා. πr වර්ගය. වර්ගඵලය නම් πr වර්ගය. පරිධිය නම් ඉස්සෙල්ලා දෙක එනවා. 2πr. පරිධිය නම් 2πr. වර්ගඵලය නම් πr වර්ගය. හරි. ඊගාවට තියෙන්නේ කේන්ද්‍රික ඛණ්ඩය කියන එක. කේන්ද්‍රික ඛණ්ඩය කියලා කියන්නේ මෙන්න මේකෙම පොඩි කොටසකට. අර අපි ඉස්සෙල්ලා චාපදික කියලා ගත්තා. චාපදික කිව්වේ පරිධියෙන් පොඩි කෑල්ලකනේ. කේන්ද්‍රික ඛණ්ඩය කියන්නේ මෙන්න මේ වගේ පොඩි කෑල්ලකින් ආවරණය වන කෙදෙසට අර වගේම තමයි. πr වර්ගය වැඩි කිරීම 360න් කෝණේ කීයද කියන එක දාලා මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයෙන් ආවරණය වෙන ප්‍රදේශයේ වර්ගඵලය හොයාගන්න පුළුවන්. උදාහරණයක් ගමු. අංශක 91. අංශක 90 කියලා දෙන්නේ මෙන්න මෙහෙම දෙන්න. 7 සෙන්ටිමීටර. මෙයාගේ වර්ගඵලය අහනවා කියන්නකො. එතකොට අපිට කරන්න පුළුවන් 5r වර්ගය වතාවක් 360න් 90 තමයි. මම පොඩ්ඩක් ස්පීඩ් වැඩි වගේ හිතනවා නම් සෝරි. මේ අන්තිම වෙලාවේ ඔයාලට ඉතින් වේගෙන් කරන්න නැතුව බෑ. ඊළඟ 20කට වගේ මේක ලොකු වීඩියෝ දැම්මත් ඕගොල්ලන්ට ඒක කරදරයක් පැය දෙක තුනද නැත්නම් පාඩම අගීගම්බුලට විස්තර කරලා විහිළුවක් තාලුවක් කරලා ඔයගොල්ලොත් එක්ක සතුටින් මේ වැඩේ කරන්න තිබ්බනම් මාත් කැමතියි. ඒ වුණාට ඔයාලට තව තියෙන්නේ විභාගෙ පටන් ගන්න තියෙන දවස් 16ක් වගේ ගණන් පටන් ගන්න දෙක දවස් 20 ටිකක් කරලා. මේ වයසේදී ඔයාලට මේ විභාගෙ ලියන්න හම්බෙන්නේ මේ පාර විතරයි. 22 දෙදී මහතයි අරේ 7යි r වර්ගයක් තියෙනවා. ඒකෙන් 4 වැඩි කිරීම 7 360න් 90 කියන්නේ 90ට 90 ඒවා 1යි 360ට 90 ඒවා 4යි. ඒ කියන්නේ 4ෙන් කියනවා. මේවා කපන ඒවා එහෙම භාග සුළු කරලා ටිකක් කුරුව තියනවා නම් පුළුවන්. මේ 7ට මේ 7 කැපෙනවා. 22 වැඩි කිරීම 7 154යි 154 දෙවීම 4යි කියන එක සිදු කරලා වර්ග සෙන්ටිමීටර වලින් උත්තරේ දියයි. හරි. ප්‍රධාන කන්සෙප්ට් කියන්නේ ඔච්චරයි. පරිමිතිය වර්ගඵලයේ ප්‍රධාන කන්සෙප්ට් ඔච්චරයි. ප්‍රශ්නයක් හැදෙන විදිය කොහොමද කියලා ගත්තොත් ප්‍රශ්නයක් හැදෙන්නේ මෙන්න මෙහෙම. අර මම ඔයාලට ඉස්සෙල්ලා කිව්වා වගේ ලොකු තල රූපයක් දීලා මේකේ මේ කැලේ කැරට් වගා කරනවා, මේ කැලේ ගෙල් වගා කරනවා, මේ කැලේ පොකුණක් කියනවා. එතකොට මේ එක එක කැලි වල වර්ගඵල ටික තමයි අපෙන් අහන්නේ. කැලි වල වර්ගඵල නැත්තම් මේ සම්පූර්ණ ඉදමේ පරිමිතිය ඒ වගේ වෙන වෙනම හදලා ගන්න. මේ මුළු ඉදමේ පරිමිතිය කියලා ගත්තොත් මේක මේ චාපදික මේක මේ ඇතුලේ යන්න දාගන්න එපා. හොඳට සී කල්පනාවෙන් වැට්ටික් කරන්න.